ආයුබෝවන් අදත් ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා තෙනු ටෙක්නොලොජීස් YouTube නාලිකාවට. ඉතින් අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉංජිනේරිං ඉන්ඩස්ට්‍රි එකේ නැත්තම් අපේ ඉංජිනේරු කර්මාන්තයේ අපිට වැදගත් වන තවත් ක්‍රියාකාරකමක් ගැන. ලෝහ සම්බන්ධ කිරීමේ ක්‍රම. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා metal joining methods කියලා. හොඳයි. අපි බලමු මොනවද මේ ලෝහ සම්බන්ධ කිරීමේ ක්‍රම කියලා. ලෝහ සම්බන්ධ කිරීමේ ක්‍රම නැත්නම් metal joining methods ප්‍රධාන ආකාර පහක් කර්මාන්තයේ භාවිතා කරනවා. පළවෙනි එක තමයි nut and bolts. ඇන සහ මුරිච්චි භාවිතා කර ලෝහ සම්බන්ධ කිරීම. කර්මාන්තයේ විවිධ අවස්ථාවල භාවිතා කරනවා විවිධ නට් සහ බෝල්ට් වර්ග. ඉතින් ඔන්න ඔය කියන නට් සහ බෝල්ට් භාවිතා කරලා ලෝහ කොටස් දෙකක් හෝ කිහිපයක් එකිනෙක සම්බන්ධ කිරීම තමයි මේ ක්‍රමයෙන් කරන්නේ. දෙවැනි එක රිවටිං. මිටියම් කිරීම මගින් ලෝහ සම්බන්ධ කිරීම. නට් සහ බෝල්ට් වගේම තමයි කර්මාන්තයේ විවිධ වර්ගවල රිවට් ඇන වර්ගත් භාවිතා කරනවා. ඒ ඇන වර්ග රිවට් කරන්න භාවිතා කරන ක්‍රමවේදයනුත් එකිනෙක වෙනස්. ඉතින් මොකක් හරි රිවට් කරන ක්‍රමවේදයක් සහ රිවට් ඇන භාවිතා කරලා ලෝහ සම්බන්ධ කිරීම මෙම ක්‍රමයේදී සිදු කරනවා. තුන්වෙනි එක බොන්ඩිං. ඇලවීම මගින් ලෝහ සම්බන්ධ කිරීම. ඔයගොල්ලෝ දැකලා ඇති කඩදාසි සහ ලී වර්ග අලවන්න පුළුවන් ගම්. අන්න ඒ වගේම තමයි අපේ ඉංජිනේරු තාක්ෂණයේදී භාවිතා කරනවා ලෝහ වර්ග අලවන්න පුළුවන් ගම් ಜಾති. අන්න ඒ විදිහේ ගම් වර්ගයක් භාවිතා කරලා ලෝහ කොටස් අලවා ගැනීම තමයි මේකෙදි කරන්නේ. හතරවෙනි එක සෝල්ඩරින්. පෑස්සීම මගින් ලෝහ සම්බන්ධ කිරීම. සෝල්ඩරින් කියන එක සරලවම විස්තර කරනවා නම් සෝල්ඩරින් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි soft soldering මෘදු පෑස්සීම. අනිත් එක තමයි hard soldering දැඩි පෑස්සීම. පෑස්සීම කියන ක්‍රමවේදය තුලින් අපට පුළුවන් සමාන වර්ගයේ ලෝහ කොටස් වගේම වෙනස් වර්ගවල ලෝහ කොටසුත් తాවකාලිකව සම්බන්ධ කරගන්න. පස්වෙනි එක වෙල්ඩින්. පෑහීම මගින් ලෝහ සම්බන්ධ කිරීම. ඉංජිනේරු ශාස්ත්‍රයේ භාවිතා කරනවා විවිධාකාරයේ වෙල්ඩින් ශිල්පීය ක්‍රම. ආක් වෙල්ඩින්, ගෑස් වෙල්ඩින්, ටිග් වෙල්ඩින් සහ ස්පොට් වෙල්ඩින් ඒ අතරින් කීපයක්. ඉතින් මේ කියන වෙල්ඩින් ක්‍රමයක් හරි වෙනත් වෙල්ඩින් ක්‍රමයක් හරි භාවිතා කරලා ලෝහ කොටස් ස්ථිරවම සම්බන්ධ කිරීම මෙම ක්‍රමයේදී සිදු කරනවා. අපිට පුළුවන් මේ ලෝහ සම්බන්ධ කිරීමේ ක්‍රම ප්‍රධාන කොටස් දෙකකට බෙදා වෙන් කරගන්න. එකක් තමයි తాවකාලික ලෝහ සම්බන්ධ කිරීමේ ක්‍රම. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා temporary metal joining method එකක් කියලා. අනිත් එක තමයි ස්ථිර ලෝහ සම්බන්ධ කිරීමේ ක්‍රම. ඒකට කියනවා permanent metal joining method එකක් කියලා. දැන් අපි කතා කරපු සම්බන්ධක ක්‍රමවලින් nut and bolts, riveting, bonding සහ soldering කියන ආකාර හතර අයත් වෙනවා తాවකාලික සම්බන්ධ කිරීමේ ක්‍රමවලට. එහෙනම් මේ ක්‍රමවලදී අපට ලෝහ දෙකක් తాවකාලිකව සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද්ද මේ తాවකාලික කියලා කියන්නේ? එතන පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද? తాවකාලික කියන එකෙන් අදහස් කරනවා අපිට ඕන වෙලාවට ලෝහ කොටස් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඕනේ නැති වෙලාවට ලෝහ කොටස් ගලවලා අයින් කරගන්න පුළුවන්. මෙතනදී විශේෂයෙන්ම එක දෙයක් මතක තියාගන්න ඕනේ. මොකක්ද දන්නවද? ලෝහ කොටස් සම්බන්ධ කරා වගේම සම්බන්ධය ගලවලා දාලා ලෝහ කොටස් මුලින් තිබුණු ආකාරයටම වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. මොකද්ද මතක තියාගන්න තියෙන්නේ? ලෝහ කොටස් සම්බන්ධ කරා වගේම සම්බන්ධය ගලවලා දාලා ලෝහ කොටස් මුලින් තිබුණු ආකාරයටම වෙන් කරගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඒක තමයි මේ తాවකාලික සම්බන්ධ කිරීම ක්‍රමවල තියෙන විශේෂත්වය. දැන් මං කියන්නම් ඔයගොල්ලන්ට හොඳ උදාහරණයක්. අපි සෝල්ඩරින් කියන එක ගමුකෝ. ඉස්කෝලේ යන කාලේ ඉඳලම ගොඩක් අය කැමති නේද සර්කිට් පාස්සන්න. ඉතින්
මේ සර්කිට් පාස් කරනකොට අපි LED බල්බ් එකක් සර්කිට් බෝඩ් එකට පාස් කරනවා කියලා හිතන්නකෝ. LED බල්බ් එකේ තියෙන කම්බි කූරු යකඩ. ඒ වගේම තමයි සර්කිට් බෝඩ් එකේ තඹලෝහය භාවිතා කරලා සකස් කරලා තියෙනවා විදුලිය ගමන් කරන මාර්ග. එතකොට අපි මොකද කරන්නේ? යකඩ ලෝහය සහ තඹලෝහය සම්බන්ධ කරනවා ඊයම් නැත්නම් ලෙඩ් කියන ලෝහය භාවිතා කරලා. මෙතනදී අපි භාවිතා කරන්නේ සෝල්ඩරින් නැත්නම් පැස්සීම කියන ක්‍රමවේදය. දැන් හිතන්න LED බල්බ් එක පිච්චිලා බෝඩ් එකෙන් අයින් කරගන්න ඕන වුණා කියලා. අපි කරන්නේ බවුත් එක අරගෙන ඊයම් ටික රත් කරලා ඒ ඊයම් ටික දිය වුණාට පස්සේ LED බල්බ් එක සර්කිට් බෝඩ් එකෙන් ගලවලා අයින් කරගන්න එක. දැන් මොකද වෙන්නේ? සර්කිට් බෝඩ් එකේ තියෙන තඹ කොටස් වලට හානියක් වෙන්නෙත් නැහැ. බල්බ් එකේ තියෙන යකඩ කූරු වලට හානියක් වෙන්නෙත් නැහැ. මම ආයිත් කියන්නම්. සර්කිට් බෝඩ් එකේ තියෙන තඹ කොටස් වලට හානියක් වෙන්නෙත් නැහැ. බල්බ් එකේ තියෙන යකඩ කූරු වලට හානියක් වෙන්නෙත් නැහැ. අන්න එහෙනම් අපිට පුළුවන් වුණා తాවකාලික ලෝහ සම්බන්ධ කිරීමේ ක්‍රමයක් මගින් ලෝහ කොටස් දෙකක් සම්බන්ධ කරගන්න වගේම සම්බන්ධය ගලවලා ලෝහ කොටස් දෙකට හානියක් නොකර පෙර තිබූ ආකාරයටම ගලවලා වෙන් කරගන්න. ඉතින් ඔන්න ඔය ආකාරයේ සම්බන්ධ කිරීමේ ක්‍රමවලට තමයි తాවකාලික ලෝහ සම්බන්ධ කිරීමේ ක්‍රම කියලා කියන්නේ. හරි. දැන් අපි කතා කරපු ආකාර පහෙන් වෙල්ඩින් කියන එක ඉතිරි වෙලා තියෙනවා. වෙල්ඩින් කියන එක අයිති වෙනවා ස්ථිර ලෝහ සම්බන්ධ කිරීමේ කාණ්ඩයට. తాවකාලික වගේම ප්‍රශ්නයක් අපිට මෙතනදිත් එනවා. මොකද්ද මේ ස්ථිර සම්බන්ධයක් කියන්නේ? අපි වෙල්ඩින් කියන එකෙන්ම කතා කරමුකෝ. හරියාකාරව වෙල්ඩින් කරලා ලෝහ කොටස් දෙකක් සම්බන්ධ කරොත් ඒ සම්බන්ධය ගලවලා දාලා ලෝහ කොටස් දෙක පෙර තිබූ ආකාරයටම වෙන් කරගන්න පුළුවන් කමක් නැහැ. උදාහරණයක් විදියට සෝල්ඩරින් වලදී පාස්සපු ස්ථානය නැත්තම් සෝල්ඩරින් කරපු ජොයින්ට් එක රත් කරලා ලෝහ කොටස් වෙන් කරගත්තට වෙල්ඩින් ජොයින්ට් එක රත් කරලා ලෝහ කොටස් වෙන් කරගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඉතින් වෙල්ඩින් කරපු ලෝහ කොටස් දෙකක් වෙන් කරගන්න නම් වෙල්ඩින් ජොයින්ට් එක මොකක් හරි ක්‍රමයක් භාවිතා කරලා කපන්නම වෙනවා. ඒ නිසා සම්බන්ධ කරපු ලෝහ කොටස් දෙකට හානියක් නොකර පෙර තිබූ ආකාරයටම වෙන් කරලා ගන්න විදියක් නැහැ. අන්න ඒ නිසා මේ ආකාරයේ ලෝහ සම්බන්ධ කිරීමේ ක්‍රමවලට අපි කියනවා ස්ථිර සම්බන්ධ කිරීමේ ක්‍රම නැත්නම් permanent metal joining methods කියලා. මේ ආකාර කිහිපයට අමතරව තවත් ලෝහ සම්බන්ධ කිරීමේ ක්‍රම කර්මාන්තයේ භාවිතා කරනවාද? ඔන්න ඔයගොල්ලන්ට අවස්ථාව තියෙනවා ඒ ගැන තවදුරටත් සොයලා බලන්න. එහෙනම් තෙනු ටෙක්නොලොජිස් අපි අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඔයගොල්ලොත් කැමති නම් විද්‍යාව සහ ලෝකයේ දිනෙන් දින දියුණු වන තාක්ෂණය ගැන ඉගෙන ගන්න අදම අපේ තෙනු ටෙක්නොලොජිස් YouTube channel එක subscribe කරලා තියාගන්න. ඔයගොල්ලන්ගේ වටිනා කාලය තෙනු ටෙක්නොලොජිස් අපේ වීඩියෝ එක බලන්න වැය කළාට ස්තුතියි. හැමෝටම සුබ දවසක්.